සුබ දවසක්. අද අපි එක්සත් ජර්මනියක් නිර්මාණයේදී බිස්මාර්ක් අනුගමනය කර ලේ සහ යකඩ ප්‍රතිපත්තිය පිළිබඳ කතා කරන්නයි සූදානම් වෙන්නේ. ඔටෝ වොන් බිස්මාර්ක්ගේ ගිවිසුම් ප්‍රතිපත්තිය ලේ සහ යකඩ ප්‍රතිපත්තිය ප්‍රථමයෙන්ම ලෝකේ ජර්මනියක් යනුවේ රටක් තිබුණේ නැහැ. ඒ වෙනුවට ජර්මන් ප්‍රදේශවල ප්‍රාදේශීය පාලන රාජ්‍යයන් 369ක පමණ ප්‍රමාණයක් පැවතුණා. ඒ වගේම තමයි 1555 දී ලෝක ආගමික යුදමය වාතාවරණය අවසන් වීමත් සමග මේ ජර්මන් ප්‍රශියා ප්‍රදේශය මුල් කරගනිමින් ලෝකයේ 30 අවුරුදු යුද්ධයක් ආරම්භ වෙනවා. මේ 30 අවුරුදු යුද්ධයේදී ප්‍රධානම සාධකය තමයි පුතේ යුරෝපයේ ක්‍රිස්තියානි ආගම කොටස් කිහිපයකට කැඩෙනවා. ප්‍රොටෙස්ටන්ත, රෙපරමාදු ආගම, ඒ වගේම තමයි රෝමානු කතෝලික ආගම, කැල්වින් වාදය ආදී වශයෙන් විවිධ ආගම් වලට ක්‍රිස්තියානි ආගම් බෙදීමක් සිද්ධ වෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් විවිධ ආගම් මුල් කරගනිමින් 30 අවුරුදු යුද්ධයක් මේ ජර්මන් ප්‍රදේශ මුල් කරගනිමින් පැවතුණා. 30 අවුරුදු යුද්ධය අවසාන වෙන්නේ වෙස්ට්ෆේලියා සාමගි විසුම අත්සන් කිරීමත් සමග මේ වෙස්ට්ෆේලියා සාමගි විසුමෙන් පස්සේ ඒ ජර්මන් ප්‍රදේශයන් 369ක් වශයෙන් අපිට පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි එක්පසකින් ප්‍රංශයේ නැපෝලියන් බොනපාර්ට් අධිරාජ්‍යය වගේම තමයි පහලින් ඉතාලිය ප්‍රමුඛ ශුද්ධ රෝම අධිරාජ්‍යය ගොඩනැගෙමින් පැවතුණා. නැපෝලියන් බොනපාර්ට් විසින් මේ ප්‍රාදේශීය පාලනයක යටත් කරගෙන 36ක් දක්වා වූ ජර්මන් ප්‍රදේශ දක්වා අඩු කරන්න කටයුතු කරා. ඒ අනුව නැපෝලියන් බොනපාර්ට් යටතේ තමයි මුල් කාලීනව මේ ස්වාධීන ජර්මන් ප්‍රදේශ පවතින්නේ. පසු කාලීනව ශුද්ධ රෝම අධිරාජ්‍යය නැපෝලියන් බොනපාර්ට් අතින් පරාජයට පත්වීමත් එක්ක ජර්මන් ප්‍රදේශවල බහුතර බලයක් ලබා ගන්න නැපෝලියන් බොනපාර්ට් සමත් වෙනවා. මේ අතරවාරයේදී ප්‍රධාන රාජ්‍යයන් තුනක් මේ ජර්මන් ප්‍රදේශයන්හි බලය තහවුරු කරගන්න කටයුතු කළා. ප්‍රංශය, ඇල්සාස්, ලෝරන්ස් වැනි ප්‍රදේශ ජර්මනින් ප්‍රදේශ ඈඳා ගන්න කටයුතු කරා. මම හිතන්නේ අපි දන්නවා පළවන ලෝක මහා සංග්‍රාමයට ප්‍රමුඛ සාධකයක් වෙන්නේ මේ ප්‍රංශයත් ජර්මනියත් අතර ඇතිවෙච්ච පරස්පරතාවය, වෛරය තමයි පසු කාලීන ලෝක මහා සංග්‍රාමයට පදනම වැටෙන්නේ. ජර්මන් භාෂාව කතා කරන ප්‍රදේශ 36ක් දක්වා නැපෝලියන් බොනපාර්ට් යත්තේ මේ ප්‍රදේශයන් අඩු කරන්න කටයුතු කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් එක්පසකින් ඔස්ට්‍රියාවත් ඒ වගේම තමයි ජර්මන් ප්‍රදේශවල ප්‍රධාන රාජ්‍ය වශයෙන් පවතින්නේ ප්‍රශියාව. මේ ප්‍රශියාවේ බලයටපත් වෙනවා පළවන විලියම් කයිසර් අධිරාජ්‍යය. මේ පළවන විලියම් කයිසර් අධිරාජ්‍යයට අවශ්‍ය වුණා එක්සත් ජර්මනිය ගොඩනැගීම සඳහා. ඒ අනුව මුල් කාලීනව ජර්මනියේ පවතින්නේ ලිබරල් වාදී ආණ්ඩු ක්‍රමයක්, සමාජවාදී ආණ්ඩු ක්‍රමයක්. මේ සමාජවාදී ආණ්ඩු ක්‍රමය තුර පාර්ලිමේන්තු එකට පනත් ගේනවා, අනපනත් ගේනවා. නමුත් කිසිම ප්‍රගතියක් මේ ජර්මන් ප්‍රදේශ ලබන්නේ නැහැ. ඒ අනුව පළවන විලියම් කයිසර් තීරණය කරා තමන්ගේ කුළුපකුව මිතුරෙක් වෙන ඔටෝ වොන් බිස්මාර්ක් තමන්ගේ ප්‍රතිපත්ති සඳහා සම්පාදනය කරගන්න. ඉතින් මෙතනින් තමයි ඔටෝමන් බිස්මාර්ක් පළවන ප්‍රශියාවේ ඩයට් සභාව ආමන්ත්‍රණය කරමින් ලෙයින් සහ යකඩින් මෙම ප්‍රශ්නය විසඳිය යුතු බවත් නැතිනම් ප්‍රතිපත්ති මගින් මේ විසඳිය නොහැකි බව එතුමා පෙන්වා දෙන කටයුතු කළා. එතෙන් පටන් ඔටෝ වොන් බිස්මාර්ක් තමන්ගේ උපක්‍රමශීලී ක්‍රියාකලාපය දියත් කරමින් එක්සත් ජර්මනිය ගොඩනගපු ආකාරය දැන් අපි කතා බහ කරමු. ජර්මන් ප්‍රදේශ එකතු වෙලා රයින් සම්මුතිය මගින් ජර්මනියේ බහුතර ප්‍රදේශයක් එකතු කරමින් බැවේරියාව, වින්ඩෙන්බර්ග් මේ රූපයේ දැක්වෙන පරිදි සැක්සනි මේ රයින් සම්මුතියේ අදාළ ප්‍රදේශයන් වල බහුතර කැමැත්තක් තියෙන්නේ ප්‍රශියාවේ පාලනය කර පළවන විලියම් රජුට. එන පළවන විලියම් රජුට අවශ්‍ය වුණා එක්සත් ජර්මනියක් නිර්මාණය කරන්න. ඒ සඳහා ප්‍රධාන වශයෙන් බිස්මාර්ක් නැමැති දක්ෂ නිලධාරියා භාවිතා කළ ආකාරය අපිට දැන් පෙන්වා දෙන්න පුළුවන්. ඒ අනුව ප්‍රථමයෙන්ම 1964 දී ඩෙන්මාර්කය සමග යුද්ධයක් සිදු කරන්න ප්‍රශියාව සූදානම් වෙනවා. ඒ අනුව ප්‍රශියාව ප්‍රමුඛ එක්සත් ජර්මනිය ගොඩනැගීමේ පළවෙනිම බිස්මාර්ක්ගේ උපක්‍රමය වෙන්නේ ඩෙන්මාර්කය සතු ප්‍රදේශ යටත් කර ගැනීම. එහිදා ප්‍රධාන වශයෙන්ම ඒ ජර්මන් ප්‍රදේශවලට සතුරන් ඇති නොවීමට වග බලාගත යුතු දබන් ඔටෝ වොන් බිස්මාර්ක් මොකද කරන්නේ? ඔටෝ වොන් බිස්මාර්ක් ඔස්ට්‍රියාවත් ඒ වගේම තමයි ඒ වන විට ප්‍රංශයත් හොඳම මිතුරන්. එක්පසකින් හංගේරියාව රුසියාව අතර ගැටුමක් නිර්මාණය වෙනවා. ඒ අවස්ථාවේදී රුසියාව
ජර්මන් ප්‍රදේශයන්හි හිතවතෙකු වශයෙන් එක් කරගන්න සමත් වුණා. ඒ වගේම තමයි ප්‍රංශය හා බ්‍රිතාන්‍ය අතර යම් විරසකයක් ඇති වෙනවා. මේ බෙල්ජියම හා සම්බන්ධ ප්‍රශ්නයේදී ප්‍රංශයත් බ්‍රිතාන්‍යයන් අතර සතුරුකමින් ප්‍රයෝජනගත් බිස්මාර්ක් මොකද කරේ? බ්‍රිතාන්‍ය ජර්මන් ප්‍රදේශවල මිතුරෙක් බවට පත් කර ගතන එක්පසකින් බ්‍රිතාන්‍යයන් ඒ වගේම තමයි රුසියාවත් Tamanගේ යටතේ පක්ෂපාතීත්වයක් තියාගන්න කටයුතු කළා. ඒ වගේම තමයි යටින් තිබුණු ඉතාලියේ කැවුච දිනා ගනිමින් ඉතාලියත් තමන්ගේ පක්ෂපාතීත්වය යටතේ දිනා ගන්නට ඔටෝ වොන් බිස්මාර්ක් කටයුතු කරා. ඒ වගේම තමයි ජර්මනියට ප්‍රධාන සතුරා බවට පත්විය යුත්තේ ඒ ප්‍රදේශවල සිටින ඔස්ට්‍රියාව හිතවාදීන් සහ ප්‍රංශ හිසවාදීන් බව ඔටෝ වොන් බිස්මාර්ක් දැනගෙන හිටියා. ඉතින් මේ නිසා එක්සත් ජර්මනියක් ගොඩනැගීමේදී අසල්වැසි ප්‍රදේශයන් ඒ රටවල් අතර ඇතිවන ගැටුම්වලදී ජර්මනියට විරුද්ධව ක්‍රියා නොකිරීමට ඔටෝ වොන් බිස්මාර්ක් මේ ලේ සහ යකඩ ප්‍රතිපත්තිය තුළින් කටයුතු කළා. ඉතින් ප්‍රධාන වශයෙන්ම ඔටෝ වොන් බිස්මාර්ක් ඉතා දක්ෂ පාලකයෙක්. ඊළඟ කාරණාව තමයි එසේ ඩෙන්මාර්කය යටත් කර ගනිමින් එහි සතු වෙච්ච හෝල්ස්ටයින් සෙල්වික් වගේ නගරයන් අල්ලාගෙන ඒ වගේම තමයි ඉතාලියට වෙනීසියාවාදී ප්‍රදේශයන් ප්‍රදානය කරන්න මේ රයින් සම්මුතිය ප්‍රමුඛ ප්‍රශියාව කටයුතු කළා. පසු කාලීනව එක්සත් ජර්මනිය බවට පත් වෙන්නේ අප මේ දැන් කතා කළ ප්‍රශියාවයි. ඒ අනුව පළවන විලියම් කයිසර් අධිරාජ්‍යය යටතේ එක්සත් ජර්මනිය ගොඩනැගීමේ ඊළඟ අවස්ථාව බවට පත් වෙන්නේ උතුරු රයින් සම්මුතිය පිහිටුවීම. බිස්මාර්ක් අනුගමනය කළා මේ කැඩී බිදී ගොස් තිබුණු ජර්මන් ප්‍රශියා ප්‍රදේශ එකතු කර ගනිමින් ජර්මනිය ගොඩනගන්න උත්සාහ කළා. ඒ අනුව ප්‍රශියාව යටතේ පළවන විලියම් අධිරාජ්‍යය යටතේ කටයුතු කළ බිස්මාර්ක් චාන්සලර්වරයා වශයෙන් මීළඟ අභිප්‍රාය වුණේ ඩෙන්මාර්කයේ ප්‍රදේශ අල්ලගත්තා. ඒ වගේම තමයි ඔස්ට්‍රියා හංගේරියා ප්‍රදේශවල ඒ ජර්මන් භාෂාව කතා කරන ජනතාව එක් කර ගනිමින් බැවේරියා සැක්සනි ආදී ප්‍රදේශ 15ක් එකතු කර ගනිමින් උතුරු රයින් සම්මුතිය එක දිගට කටයුතු කරන උත්සාහ කළා. මේ සම්මුතියේ ප්‍රතිඵලය වශයෙන් අවසානම අවස්ථාව තමයි අපි පෙරදි කිව්වා වගේ ප්‍රංශය පෙරදි ජර්මනියෙන් අල්ලගත් ඇල්සාස් ලෝරන්ස් ප්‍රදේශ නැවත යටත් කර ගැනීම සඳහා අවධානය යොමු කළා. අපි දන්න ඒ සඳහා බිස්මාර්ක් අපූර්ව උපක්‍රමයක් අනුගමනය කරා. බ්‍රිතාන්‍යයත් රුසියාවත් සමග සමගි සන්ධානයක් මගින් එක් වී ඉතාලියත් සමග ගිවිසුමක් අත්සන් කොට ප්‍රංශය යුරෝපයේ හුදකලා කරන්න කටයුතු කළා. ඉතින් මේ දක්ෂතාවය පෙරදරි කරගෙන ප්‍රශියාව යටතේ 1870 දී ප්‍රංශය ආක්‍රමණය කොට ඇල්සාස් ලෝරන්ස් ප්‍රදේශ අල්ලාගත්තා පමණක් නෙවෙයි ප්‍රංශයේ ෆැරිස් නගරයත් යටත් කරගන්න කටයුතු කළා. ඒ වගේම තමයි මේ විශිෂ්ට ජයග්‍රහණයෙන් පසු තමයි එක්සත් ජර්මනියක් යනුවෙන් ලෝක රටක් නිර්මාණය වෙන්නේ. එන 1971 ජනවාරි 18 වනදා වර්සායි ගාවේ කැඩපත් මාලිගාව මුල් කරගනිමින් ගිවිසුමක් අත්සන් කිරීමෙන් මේ සියලු උතුරු රයින් සංමුතියේ රටවල් එක් වී එක්සත් ජර්මනියක් පිහිටවන්න බිස්මාර්ක් කටයුතු කළා. මේ වගේ තමයි ලේ සහ යකඩ ප්‍රතිපත්තිය මගින් බිස්මාර්ක් විසින් එක්සත් ජර්මනියක් ගොඩනගන්න පළවන විලියම් කයිසර් අධිරාජ්‍යයට සහාය දීපු විදිහ. එහිදී සමාජවාදයේ වැනි ප්‍රතිපත්ති මතින් රටක් එක්සත් කළ නොහැකි බව ඔහුගේ ප්‍රධාන මතය වුණා. ලෙයින් යකඩින් යුද්ධය මගින් මයි එක්සත් ජර්මනියක් ගොඩනැගීමේ කියන අරමුණ තමයි බිස්මාර්ක් සතුව පවතින්නේ. උපක්‍රමශීලීව සතුරා හුදකලා කරමින් ඒ පනාගත මිත්‍රත්වය තුළින් තමයි එක්සත් ජර්මනියක් ගොඩනගන්න කටයුතු කළේ. නමුත් මින් පසුව බිස්මාර්ක්ගෙන් පසුව මෙවැනි දක්ෂ පාලකයෙක් ඇති වෙන්නේ නැහැ. දෙවන විලියම් කයිසර් අධිරාජ්‍යයා විසින් මේ බිස්මාර්ක්ගේ ගිවිසුම් තේරුම් නොගනිමින් කටයුතු කළ නිසා ප්‍රංශයටත් නැවත මිතුරන් ගොඩ නැගුණා. එහි ප්‍රතිඵලයක් වුණේ ලොවක් බීතියට ත්‍රාසයට පත් කරමින් පළවන ලෝක මහා සංග්‍රාමයත් දෙවන ලෝක මහා සංග්‍රාමයත් ආරම්භ වීමත් මේ එක්සත් ජර්මනිය ගොඩනැගීමේ එක අවස්ථාවක් වශයෙන් පෙන්වා දෙන්න පුළුවන්. ඉතින් බිස්මාර්ක් යනු ඊටාම දක්ෂ පාලකයෙක්. ඔටෝ වොන් බිස්මාර්ක්ගේ මේ හැකියාව නිසා ලෝකේ ප්‍රබල රාජ්‍ය ගොඩනැගීම් පිළිබඳව අද දවසේ අපි කතා බහ කළේ. ඒ අනුව බිස්මාර්ක්ගේ ලේ සහ යකඩ ප්‍රතිපත්තිය අපිට පෙන්වා දෙන්න පුළුවන්.